එක කඳවුරක සෙබළෙක් හිටියා. ඔහු බොහොම නිහඬ චරිතයක්. කොටිම කරන ඔහුට පෙම්වතියක්වත් හිටියේ නැහැ. කඳවුරේ හැමෝටම පෙම්වතියෝ ඉන්නවා. මොහුට නෑ. මොහු රාජකාරියටම කැපවෙච්ච බොහොම නිහඬ චරිතයක්. අලුතෙන් ආපු සෙබළෙක්. ඒතර කඳවුරට ලියුම් එනවා. ලියුම් එන්නේ කොහොමද? චොපරගෙන් තමයි ලියුම් ගේන්නේ. මේ ගොඩබිමින් සම්බන්ධතාවක් තිබුණේ නැහැ. එතකොට හැමදාම විටින් විට එන චොපරවල මේ පෝරවල දාලා තමයි ලියුම් ගේන්නේ. ඒතකොට ලියුම් මල්ල කඳවුරට ගෙනාපු ගාම චොපර එකෙන් කඳවුරේ අය මීමැස්ස වගේ වට වෙලා තමුන්ගේ නමට තියෙන ලියුම් අරගෙන දුවනවා. මොකද ඒ තරම් ලිපියක් පිළිබඳව දැවෙමින් ඉන්න පිරිසක්. මොකද වෙන කිසිම සම්බන්ධකම් අද වගේ මේ ෆෝන් අරගෙන මුකුත් තිබුණේ නැති නිසා. එතකොට මේ සෙබලා එක නිමාඩුවකදී දැන් හැමෝම ලියුම් අරගෙන යනවා. ඒ සෙබලට ලියුමක් නැහැ. ලියුමක් කියවන්න පෙම්වතියක් නැහැ. ඒක නිමාඩුවකදී ඔහු තමුන්ගේ ප්‍රේමය හාහපුරා කිය තමුන්ගේ මේ නෑනට ප්‍රේම යෝජනාවක් විවාහ යෝජනාවක් කියනවා. නෑන කලබලලා මොහොම තරේ ප්‍රතික්ෂේප කරනවා. බයි නෑ. එහෙමයි. ඊට මොහු ආපහු කාලෙක නිමාඩු ගිහලා දෙවෙනි නිමාඩුවේදීත් මේ උත්සාහය දරනවා. නමුත් ඔහු නිර්දය ලෙස ප්‍රතික්ෂේප කිරීමට ලක් වෙනවා මිසක් ඒ ප්‍රේමයට අනුකූලතාවයක් දැක්වෙන්නේ නැහැ. ඊට පස්සේ කොහොම කාලයක් ගියාට පස්සේ මාස ගානක් කඳවුරේ කිසියම් මෙහෙයුමකට බටපිටික සූදානම් කරනවා. එතකොට මේ සෙබළත් ඒ මෙහෙයුමට සම්බන්ධ වෙනවා. හැබැයි මේ මෙහෙයුම පටන් අරගෙන මෙහෙයුම අතරතුරදී සෙබළු අපේ කීප දෙනෙක් මැරෙනවා. ඒ මැරෙන සෙබළු අතර මේ සෙබළත් ඉන්නවා. එතකොට එක ලියුමක් ඉතුරු වෙනවා. මේ ලියුම හරියටම මේ මිය ගිය සෙබළගේ නමට ආපු ලියුමක්, ප්‍රථම වතාවට ආපු ලියුමක් ලස්සන අකුරු තියෙන. එතන ඉන්න සැරෙන් වරෙක් මේ ලියුම කඩනවා. දැන් අයිතිකරු මිය ගින් කියලා දන්නවනේ. ඔහුගේ නමට ලියුමක් කවට බලන්න කෙනෙක් ඇත්තව කඩපුවාම අර නෑන එවපු ලියුමක් ඔහු ප්‍රේමය ඉල්ලලා ප්‍රකාශ කරපු නෑන එවපු ලියුමක්. ඒකේ තියෙනවා ඔයා අවස්ථා කීපයක් මගෙන් මේ ගැන ඇහුවා. මම මුලින් ඒක නැගතු වුණා. නමුත් මම අම්මා එකක් කතා කරා. මම ඔයාගේ යෝජනාවට කැමතියි කියලා. හැබැයි ඒ ලියුම ලැබෙනකොට ඒ සෙබළගේ සිරුර අනුරාධපුරයට චොපර කියනවා.